ඉතින් සුබ දවසක් වේවා සියලුම දෙනාට. අද අපි ඇවිත් ඉන්නේ ගස්පේ බාන්දුරාගොඩ සුමන වීර වෙද මහත්තයාලා ගෙදරට. අපි වෙද මහත්තයාත් එක්ක විස්තර ටිකක් කතා කරන්න තමයි යන්නේ. අපි ගිහිල්ලා බලමු. ආයිබෝන් වෙද මහත්තයා. මහත්තයා ආවේ වෙද මහත්තයාත් එක්ක විස්තර ටිකක් කතා කරන්න. වෙද මහත්තයා පුස්කොළ පොත් ලියනවා කියලා ආරංචි වුණා. ඔව්. ඉතින් දැන් කාලේ පුස්කොළ පොත් ඉතින් ගොඩක් කට්ටිය ලියන්නේ නැහැ නේ. ගොඩක් දුර්ලභයිනේ. ඔව්. ඒ වෙද මහත්තයා ලියනවා කියලා ආරංචි වුණා. ඊට අමතරව සරපයින්ට වෙදකම් කරනවා කියලා ආරංචි වුණා. ඒ ගැන විස්තර ටිකක් කතා කරන්න තමයි ආවේ. පුස්කොළ පොත් ගැන මම වැඩිපුරම අවධානය දෙන්නේ මොකද ඒකනේ දුර්ලභ එක තියෙනවා. ඔව්. පුස්කොළ පොත් ලියනවා කියන එක ටිකක් අමාරු කාර්යයක්. මොකද වල අපිම සකස් කරගන්න ඕනේ. ඔව්. නැත්නම් පුස්කොළ කියන එක හඳුන්වා දෙන්න නම් ඕනේ පුස්කොළ කියන්නේ තරගහේ ඔබේ අරගෙන ඒක තම්බනවා. ඒක තම්බන්න. තම්බන්න නිකම්ම වතුර තම්බලත් බෑ. ඒ බේත් වතුර බේත් කොලත් එක්කලා බෑ. මොන හරි බේත් දාන්න ඕනේ නේ. ඔව්. හරි හරි. ඉතින් දැන් කැප්පිටිය කොල පෙපල් කොල කටුවන්නාසි කොල ආරණ කහ වල්ලිඹුරු ඕවා තමයි දාන්නේ. යාට කවුරුත් දන්නේ නැහැ මේ පරපුර අලුත් පරපුරේ කවුරුත් දන්නේ නැහැ නේද? ඒ වගේ අපි කාටවත් ඉගෙනුවත් ඉතින් මිසක් දැන් බොහෝ අය දන්නේ නැහැ. දන්නේ. ඇත්තටම මිනිස්සුන් දන්නවා. දැන් අය දන්නේ නැහැ. දන්නේ. දේව දාලා තම්බලා ඊට පස්සේ ඒකකින් පවන වේලෙන්ද තියන්න ඕනේ. දවස් 3ක් විතර ඊට පස්සේ ඒක කරගෙන පින්නට දාන්න ඕනේ පාන්දර. පින්නට දාලා ඒක අතින් අත ගන්න ඕනේ. පොළවේ දැලියන්න. එහෙම අවස්ථා 7ක් විතර ඔය විදිහට පාන්දර පින්න දානවා. උදේට අත ගාලා රෝල් කරලා ඒ රෝල් එක කියනවා වට්ටුව කියලා. රවුන්ඩ් හදනවා කල්පලයකට එකතු කරලා රවුම. ඒ රවුම ඒකට කියන්නේ වට්ටුව කියලා. එහෙනම් වට්ටුව හරි ගත්තලා අපි ගෙදර තියනවා තිබිලා දවල් වුණාට පස්සේ දවල් 12ට විතර මේක සාමාන්‍ය අවුවට දානවා. වැඩි වෙලා දාන්නේ නැහැ. ටික වෙලාවක් අර දෙන්න දානවා. ඔව්. මේ මොකක් කියලාද වෙද මහත්තයා කියන්නේ? මේ සබ්බ සබ්බ. උන් අර සම්ප්‍රදායික මේ ඔන්න ඔය විදිහට තමයි පුස්කොළ පොත් ලියන්නේ නේද? ඕන් ලියන ක්‍රමය මේ ඕන් අර පබ්බ බයන් එක දාලා ලියලා තියෙන්නේ මේ. හරි හරි. මේකද මේ මෙතන දන්න කෙනා දන්නවා මේ බයන දෙකක් මේ තියෙන්නේ කියලා. තියෙන්නේ කියලා නේද? ඔව් සබ්බ පාපස්ස අකරණ. අකරණ. ඒ ඔය විදිහට තමයි පුස්කොළ පොත් ලියන්නේ. පොඩි අකුරු ලිව්වත් එහෙම තමයි. දැන් මේ ලොකු අකුරු අර පිළිත් පොත් වලින් පොඩි අකුරු ලිව්වත් ඉතින් ඕකම තමයි ඉතින් ඔන්න. ඒ විදිහටම තමයි නේද? හරිම පොඩි වන්ට සියුම් වලට ලියන්න ඕනේ. ඉවසීම තියෙන්න ඕනද වේද මහත්තයා? අනිවාර්යෙන් තියෙන්න ඕනේ. අපිට පුළුවන් ද මේකේ කළු පාට දාලා හදලා පෙන්නන්න? පුළුවන්. ඉතින් වෙද මහත්තයා මේ ලියන පෑන වගේ එකට මොකද්ද කියන්නේ? මේක පංහිඳ. 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 පංහිඳ කියවහම මේක සම්ප්‍රදායානුකූලව මේකේ තියෙනවා දිගපළ මේ ඡත්‍ර පත්‍ර නල ගණ්ඩ ලේඛනිය කියලා මේ කොටස් ටිකක් තියෙනවා. මේ ඡත්‍ර කියන්නේ උඩම කොටසට. පත්‍ර කියන්නේ මේ බෝපත් වාගේ තියෙන මේ කොටස. හරි හරි. නල කියන්නේ මේ උණ පුරුක් වාගේ තියෙන ගැට ටිකට. හරි හරි. ගණ්ඩ කියන්නේ gediya. ලේඛනිය කියන්නේ එතනින් පල්ලෙහාට තියෙන වාහනේ උල්කටුව. මේ ටික රන් රිදී ලෝහ තඹ පිත්තල ඕන જાතියකින් පුළුවන්. නමුත් මේ ලේඛනීය කොටස පිළිසිදු වාහනේ තියෙන්න ඕනේ. තාම තද වාහනේ වලින්. තද වාහනේ. තදම වාහනේ වලින් තියෙන්න ඕනේ.
නැත්නම් ලියන්න අපහසුයි නේද? නැත්නම් ලියන්න බෑ කටුව ගෙවෙනවා. හරි හරි. මේක ඉතාලම තද වාහනේ වලින් තමයි තියෙන්නේ. එතකොට මෙතන තියෙනවා 1980 පස්වෙනි මාසේ 17 වෙනිදා ඒ කාලේ ඉඳපු ප්‍රථම ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්තයා බෙන්ගිරිය විහාරයේදී එයාට පොත් වහන්සේනමක් පූජා කරපුවාම එහෙන් හදලා එයා අතින් මේ තෑග්ගට දුන්න පංහිඳ තමයි මේ තියෙන්නේ. මේක අර පරණ සම්ප්‍රදාය පංහිඳට වැඩිය වෙනස්. වෙනස් නේද? අර මූලික කරුණු ටික තිබුණාට මේක තමයි නියම සම්ප්‍රදායික පංහිඳ. මේ කොටස් ටික තියෙන මේවායේ සිංහල රජ කාලේ ඉඳලා තිබිච්ච ඒ පංහිඳ නියමම පංහිඳ මොකුත් වෙනසක්. මේවා ඉතින් අර ප්‍රමාණවල වෙනස් වෙලා පොඩි වෙනස්කම් තියෙනවා. පොඩි වෙනස්කම් තියෙනවා. මොකද මේ 80 අවුරුද්ද ආදවු එකක් මේ හදපු එකන්නේ. හරි හරි. මේ එකක් අහලා මේ එකක් දැකලා ඉතින් අලුතෙන් නිර්මාණය කරපු අයගේ නිර්මාණයක් මේ තියෙනවා. මේක ඉතින් ඔය දීවර්ණයක් හැටියට තියාගන්නවා. තියෙනවා මේකනොත් ලියන්න පුළුවන්. පුළුවන් නේද? පුළුවන්. ඔන්න ඉතින් අර ලියපු පොස්කොළ පොත් එක කළු කරන්න හදන්නේ. පොස්කොළ පොත් කළු කරන්නේ මෙන්න මේ විදිහට. වෙද මහත්තයා අපි බලමු නේද ඒක? මේ තියෙන්නේ මේ ගැඩුමාඟුරු කුඩුකුයි දුම්මල තෙලුයි කවලම් කරලා හරි ගස්සපු පාට එකක් තමයි ඒ තියෙන්නේ කළු. මේක අර අපි ඉස්සෙල්ලා මෙලෙදි කැලලක තවරලා මේ ගොඩක් තියෙන වෙලාවක නම් පීරිසියට දාලා ගන්නවා අරගෙන මේක සම්පූර්ණයෙන්ම එහෙම ගන්නවා. ගාලා මේ දුම්මල තෙලුයි ගැඩුමාඟුරු කුඩුයි තමයි ගෑවිලා තියෙන්නේ. ඊට පස්සේ හොඳට පිහිනලා රෙදි කැලලකින් පිහිනවා. හරි හරි. පිහලා මේක ඊට පස්සේ මේකට අතුල්ලන්න ඕන කුරක්කම් පිටි දාලා මේක තව සැරයක් මේක පිහින්න ඕන. දැන් මේ කුරක්කම් පිටි නෑ. නෑ දෙන්න මේක නිකම් තුට්ටක් ඉඳලා ඊට පස්සේ කුරක්කම් පිටි දාලා මේක සම්පූර්ණයෙන් පිටාම මේ වටේ තියෙන යන්තම් තියෙන කළු පාටක් ගිහිල්ලා මේ අකුර ඇතුලේ තියෙන එක එහෙමම හිටිනවා. ආය යන්නේ නැහැ කවදාවත්. නෑ ආය යන්නේ නෑ. හරි. ඒ විදිහට තමයි මේ වැඩේ වෙන්නේ. ඒ විදිහට තමයි මේක වෙන්නේ. මේ තමයි වෙද මහත්තයාලා ලියනවා කියන අමුතු අක්ෂර જાතිය. මෙන්න තියෙන්නේ මේ නිර්වාණ පොත් වහන්සේලාට දැන් මේ අකුරෙන් මම හැම ලියපු එකක්ම ලියලා තියෙන්නේ මේ සම්ප්‍රදායානුකූල අකුරු වලින්ම තමයි. ඒ නිසා මේක මම ලියපු පිළිත් පොත් වල මුලට මේක දාලා තියෙනවා. මොකද මේ නැත්නම් අලුත් දැන් විශේෂයෙන් ඔය පැරණි මහතෙරුන් වහන්සේලාට මේවා දන්නවා. අලුත් දන්නේ නැහැ. දන්නේ නැති නිසා ඒ හින්දා තමයි ලියලා තියෙන්නේ. මේ තියෙන්නේ බයනු දෙක වෙනුවට ලියන අකුරක් මේකට කියන්නේ සබ්බ බයන්න කියලා. සබ්බ බයන්න. සබ්බ බයන්න කියලා කියන්නේ. හරි හරි. ඊළඟට මේ ඡයනු දෙක වෙනුවට ලියනවා මේ දයන්නට සමාන අකුරක්. මේක දයන්න නෙමෙයි. දයන්න නෙමෙයි. මේක සාමාන්‍යයෙන් බැලුමට පෙන්නේ දයන්නක් වගේ. මේකට කියනවා පාලි ඡයන්න කියලා. පාලි ඡයන්න. මේ ඒ වචන දෙක තමයි ඔය ලේඛනයේ තියෙන්නේ පැහැදිලිව. ඊළඟට මේ ඤ කියන තැන අකුර වෙනුවට මේ ච මේ ඥාන එකතු වෙන අකුර වෙනුවට ඡයන්නට මේ අත්තක් වාගේ ඉරක් යනවා. එතකොට මේ ද්වා කියන තැන අල් දයන්නයි වායන්නයි එකට බැඳෙනව වෙනුවට වයන්නට මෙහෙම මේ අර සංඥක ගන්නකොට වාගේ අකුරු අත්තක් දාලා මෙහෙම කරලා ලියනවා. මේක ඒ අර වාක්‍ය පොතේ වාක්‍ය දිගටම කියවගෙන යනකොට මේ අකුරු දන්නකොට අර ඉස්සල්ලාම මේ පුස්කොළ පොතක් කියවන්න ගත්ත කෙනෙකුට මේක අමාරුයි හොයන්න බෑ මොකද්ද කියලා. හරි හරි. දැන් ඔය පච්චයා කියන වචනේ තිබුණොත් සමහරට පඩයා කියලා කියවෙනවා. ඒ දයන්නක් වාගේනේ තියෙන්නේ. දයන්නක් වාගේනේ. ඔව්. එතකොට ඒ හින්දා තමයි මේක මේ ලියලා තියෙන්නේ. හරි හරි. ඔන්න ඉතින් අපි සුමන වීර වේද මහත්තයාගේ සර්ප වේදකම ගැන ටිකක් අහලා බලමු. සර්ප වේදකම මේ පාරම්පරික දිගටම
පැවතිගෙන එන වෙදකම. පාරම්පරිකව. ඒ කියන්නේ වෙද මහත්තයා තාත්තගේ ආපු එක. දිගටම ආපු එක. ඉතින් ඒ වෙදකම දැන් නම් බොහෝ විට එන සල්ප වෙන මිනිස්සු වෙනවා අඩුයි. අඩුයි මොකද දැන් වෙලාවට බොහෝ විට වෙන අය කොළඟ ගාවම ඉස්පිරිතාල වලට මිනිස්සු අරන් දුවනවා. අනිත් එක ඉතින් අපි ළඟට ආවත් අපිටත් ටිකක් අමාරුයි. මොකද බෙහෙත් වර්ග නැතිකම. බෙහෙත් හොයාගන්න අමාරුයි නේද? අමාරුයි. මේ අපේවත් එක හිටවගෙන තියෙන මිසක් වෙන මේ පොඩි බෙහෙත් ද්‍රව්‍යයක්වත් හොයාගන්න කිව්වහම බෑ. දැන් මීට අවුරුදු 40කට 50කට වගේ උඩ කාලෙදී සර්පය කාපුවම බොහෝ විට ලෙඩත් අරගෙන මෙහෙ එනවා. එහෙම නැත්නම් අපි ඒවා එක්කන් යන්න එනවා ඒ රෝගියා ගෙදරට. ඒ ගියාම එනකොට එතකොට ඒ ගම් අහල පහල ඉන්න මිනිස්සු ඉන්නවා මේ සියල්ලම ගහකොළ ගැන හොඳ අවබෝධයක් තියෙන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු වහවහා අපි බේත කියනකොට සමහර විට 3-4 දෙනෙක් කියලා එක වර්ගෙත් 3-4 දෙනෙක් අරගෙන එනවා ඉක්මනට. එහෙම ගෙනල්ලා ඒ අවශ්‍ය බේත් මොකද මේවා අර සිංහල බේත්නේ ආයුර්වේද බේත් වගේ ගොඩාක් අරිෂ්ඨ ගුලිකල්ක හදාගෙන දිවිච්ච ඒවා නෙමෙයි තියෙන්නේ. අපි පාවිච්චි කරන්නේ තෙලකුයි ගුලියකුයි විතරයි. ඒ අනිත්වා ක්ෂණිකව එවලේ හදලා දෙන්නේ. සිංහල බේත් වල ස්වභාවය එමයයි. ඒවා එවලේ හදලා එවලේ කොටලා එවලේ මිරිකලා එවලේ බොන්න දෙනවා. එහෙමයි තියෙන්නේ. ගාන බේතුත් ඒ වගේ. ඒ නිසා ඉතින් ඒකකොට ඒ දැන් අවුරුදු 50කට වගේ උඩින් ආගේ ආපුවාම ඉතින් ඒ කාලේ ඉතින් මේ ගෙවල් වල ලයිට් හරි මේ මොකකුත් නැහැ. ඉතින් ඔන්න එහෙම සර්පෙක් කාලා ලොකු සතෙක් කාලා ආව කිව්වම ඉතින් අර පෙට්‍රෝල් එකක් තියෙන ලාම්පුවක් පත්තු කරලා ගත්තාම ඉතින් එළිය වැටලා දිනකොට පාරේ යන මිනිහෙක් උනත් ගන්නවා මොකක් හරි තමයි මේක කරදරයක් කියලා තමයි මේ කියන්නේ කියලා එනවා. ආපුවම එක්කෙනෙක් ආපුවම ඇති එයා අනිත් එක්ක අයට දන්න අයට කතා කරලා කියලා එක එක ඉතින් සමහර දෙහි කඩාගෙන එනවා සමහර දොරකොළ ගේනවා. ඒකේ අපි ඒගොල්ලෝ දන්නවා මේ ලෙඩාගේ හැටි දකපුවාම දන්නවා මේව තමයි දැන් ගේන්නේ කියලා. ඒ කියන්නේ දැන් කාලේ වගේ නෙමෙයි හරියට මිනිස්සු එකමුතුයි නේද? මිනිස්සු එකමුතුයි අවබෝධයකුත් තිබුණා. හරි. දැන් ඉතින් දාලා ආපුවාම දැන් මේකට ඕන වෙයි කියලා සමහර විට අපි දන්නේ අපි ඒ අදාළ බේත එවෙලට තමයි ඉන්නේ කියන්නේ. රෝගයේ ස්වභාවය අනුවනේ බල බේත් කියන්නේ. ඉතින් සමහරට අපිට පස්සට ඕන කරන බේදුන් ඉස්සෙල්ලා මිනිස්සු සමහරට එනකොටත් අරගෙන එනවා. ඒ වතු වල තිබිච්චාම ඔය කොට තිඹුරා රාම්බුකුන් වගේ බෙහෙත් වර්ග ඒවා තියෙන අය මේවා ටිකක් කරන් යන්න ඕනේ කියලා ඒවත් අරගෙන තමයි මොකද කියලා බලන්නේ. ආපුවාම ඉස්සරහ අපි බෙහෙත් හදන මඩුව ගේ තියෙනවා. ඔක ඉස්සර ඉඳලාම තිබුණා. මේ ඒ කාලේ ඔක මේ සිංහල වල කියලා අපි පරණ විදිහට තිබුණේ. මේ ඒක ඉතින් වංගෙඩි මෝල් ගස් ඒ අමරුංගල් ඔය ඔක්කොම තියෙනවා. ඒවට ටික තියෙනවා. ලිප් තියෙනවා. ඉතින් ගෙදර අයිට කරදරේකුත් නැහැ. ඒ කැන්දාර වර්ගවලම මිනිස්සුම ඉතින් එළියේ මිදුලේ පිළියෙල කරනවා. උදේ වෙනකොට රොඩු කන්දක් තියෙනවා ගෙනාපු අය. ඒක ඒවත් එක්කලා ගේනවා. එනලා කොහොම හරි ඉතින් ඔය නයි පොළඟෙක් කෑවා කියලා ඉතින් ඇත්තටම ඉතින් අපි අතින් මැරෙන්නේ නැහැ. අපි අතින් මැරෙනවා නම් අපි වේලහණියෙන් දන්නවා මෙයාට ඔය දෙකක් කරන්න බෑ කියලා කියනවා බැරිය. ඒ රෝගියාගේ ස්වභාවය ඇති ඒ දැකපුවාම තමයි දූත ලක්ෂණයෙන් මෙහෙම බල්ලෙවලා කියනවා අපි ගිහින් එක්ක යන්නවොත් කියනවා අපි එක්ක ගියාට වැඩක් නැහැ මෙයාම කරන්න බෑ. ආවට පස්සේ සමහරට විතර බාර ගන්නෙම මේ එහෙම බෑ කියන්නේ එහෙම කෙනෙක් කරෙන්න කවදාකවත් අපි වෙදකම් කරලා මැරිලා නැහැ. මැරෙන තැන් වලට දැන් සමහර වෙලාවට අපි ගිහිල්ලා මැරිලා ඉන්න තැන් තියෙනවා ගෙවල් වලට ගියාම ඒ අයට ගිහිල්ලා බලලා ඉතින් අපි ප්‍රත්‍යක්ෂ බේතක් දීලා බලනවා කියලා අපිත් ඉතින් ආපහු වෙනවා. දැන් ඉතින් අපිට නම් මට නම් බෑ මේක කියලා. අපිට උගන්වලා තියෙන පොඩි කාලේ ඉඳන් උගන්වලා තියෙන්නේ බැරි දෙයට බෑ කියන්නේ. ඒකට ලැජ්ජ වෙන්න එපා. බැරි දේවල් කාලෙකට මිනිස්සු අමාරුවේ දාන්න එපා. මොකද කියනවානේ මේ සමහර විට අපිට පෙනෙච්ච පෙනිල්ල නෙමෙයි වෙන තව වෙන මහත්යෙකුට වෙන දෘෂ්ටියකින් කියන්නේ වෙන ක්‍රමයකට පෙනිලා එයාගේ බේතෙන් හොඳ වෙන්න පුළුවන්. අපි මේකම අල්ලගෙන දඟලන්න ඕමනාවක් නෑ. පුළුවන් නම් අපි ඒ රෝගියා දිහා දැකපුවාම දන්නවා මේක මට පුළුවන් කියලා. ඒකට බය නැතුව කරන්න පුළුවන්. කරනවා එළි වෙනතුරු සමහරට අපි පිට දේවල් වලට ගිහලා එළි වෙලා උදේ යවිලා තියෙනවා. හරි. පහවදා උදේ එළි වෙලා තමයි එන්නේ. එතකොට අර එදාට සමහරට වතුරවත් බොන්න වෙලට වෙලු කැඳවත් බත් කාලා සාමාන්‍ය ඉඳගෙන ඉන්න පුළුවන් තත්ත්වයට හදලා ඉන්නේ. ඊට පස්සේ ඉතින්
සතිකය රෝගීන්ගේ හැටියට සතියක් දෙකක් තුනක් ඉතින් කැඳ වර්ග අරම බෙහෙත් බොන්න දෙනවා. මූලික රෝගේ අපි එළි වෙනකොට සනීප කරනවා. ඉතින් ඒ தත්ත්වය කරන්නේ ඉතින් වෙද මහත්තයා මේ විස මුර්ජා වෙනවා කියන්නේ ඔය ණයෙක් පොලක ආපුවාම අර ඒ කාලේ විස මුර්ජා වෙනවා කියලා කියන්නේ. ඒක මුර්ජා වෙනවා කියන්නේ ප්‍රාණය තියනවා. හෘදේ වස්තුව වැඩ කරනවා. හිමින් බොහොම හිමින් වැඩ කරනවා. නමුත් ආස්වාද ප්‍රසවාද පිළිට පේන්නේත් නැහැ. පපුව ගැහෙන්නේ නැහැ මොනවත් නැහැ. ඊතල වෙලා ඇසුත් නිකන් මලානික වෙලා මැරිලම තමයි. මැරිච්ච මලමිනියක ස්වභාවයම තමයි තියෙන්නේ. නමුත් ඉතින් මේ මූර්ඡා වෙච්ච ලෙඩා අපිට පැහැදිලිව කියන්න බැරි වුණාට අපිට දැක්කම අඳුර ගැනීමේ හැකියාවක් තිබුණා. ඉතින් අපි අහලා තියෙනවා පුරාණේ මේ මිනි පෙට්ටියට දාලා ඉඳලා අයටත් දෙකක් කරනවායි කියලා. මට නම් එහෙම කරන්න අහු වෙලා නැහැ. අපි මේ මූර්ඡා වෙච්ච අය ඉන්නවා දැක්කම මේ මූර්ඡා වෙලා ඉන්නේ කියලා ඒ වෙලාවට ඉතින් දිනනවා ඔළුව උඩට ගිනික මිලලා ඉඳවලා ඔළුව උඩින් බෙහෙත් තට්ටුවක් තියලා ගිනි කබලක් තියලා පවන් ගන්නවා. උහුලන් ගහනවා. ඒක රත් වෙනකොට එයාගේ ඇහැ ඇස් දෙක නටනවා පේනවා. ඇහැ පියවිච්ච ඇස් දෙකේ ඇතුළේ හෙල්ලෙනවා පේනවා. එතකොට විජහට ඇස් අරවලා ගන්න හදාගෙන තියෙනවා අඳුම් ගන්නවා කියලා ඒ ඇස් දෙකේ ගන්නවා. ඇස් දෙකේ ගාපුවාම මොකද කඳුළු වැටිලා මෙහෙම වෙලා ඇඟ ඔළුව හොල්ලනවා. ඒ හොල්ලුවට පස්සේ අරගෙන ඊට පස්සේ තියෙනවා නස්න කරනවා. නාස් කුඩු දෙකටම දාන බෙහෙත් තියෙනවා. ඒ නස්න කරපුවාම කාර්ය දාලා වමනේ දාලා කෑ ගහලා කෙන්දිරි ගහලා නැගිටිනවා. ඊට පස්සේ ඉතින් එතන ඉඳලා බෙහෙත් පොවන බෙහෙත් ගන්න බෙහෙත් ගන්නවා. ඉතින් දැන් සමාජයේක හිතන්නේ මැරිලා කියලා නේද? මැරිච්ච ස්වභාවය තමයි තියෙන්නේ. නිකන් මේ ඉතින් දැන් අපිට හොයන්න බැරි දැන් ඉතින් තද බල දත්වේක් ආපුවම ඉතින් රෝහල් ගත කරනවානේ. ඉතින් ඉතින් ඒගොල්ලන්ගේ ක්‍රමයට ලේ බලලා විත බලලා වකුගඩු බලලා යම් කරලා තියෙනවා. නමුත් ඉතින් අපේ බෙහෙත් වලින් නිකන් අපිට කල්පනා වෙන හැටියට අපි සමහර තියෙන බෙහෙත් වලින් වකුගඩු වලට තමයි අපි දීලා තියෙන්නේ. අපි දන්නේ නැහැ වකුගඩු වලට දෙනවා කියන කතන්දරේ. නමුත් අපේ බෙහෙත් දෙන ක්‍රමය අනුව ඉස්සෙල්ලා දෙවිලා තියෙන්නේ වකුගඩු පිළිසිදු වෙලා යන මුත්‍රා වැඩිපුර යන බෙහෙත් තමයි දෙවිලා තියෙන්නේ. දෙවිලා තියෙන්නේ මේ පන්ති කියලා ඒවට කියන්නේ බෙහෙත් වට්ටෝරු පන්ති. ඒ පන්තියක් පටන් ගත්තාම ඒ වගේ සියලු කාරණා සිද්ධ වෙනවා. ඉතින් කොහොමද ඒ වගේ බොහොම අමාරු වෙලා ඉනත් විදල් එළි වෙනකොට ඉතින් කොහොම හරි හොඳ කරලා ගන්නවා. ඉතින් ඊට පස්සේ ඉබේම ඉතින් එළි වෙනකොට හොඳ කරලා නැගිටින්න කතා කරන්න නැගිටින්න කන්න බොන්න පටන් ගත්තාට පස්සේ ඉතින් සතියක් අමාරක් බෙහෙත් බොන්න වෙනවා. එතකොට ඉතින් හරි බයි. ඉතින් වෙද මහත්තයා ළඟට අමාරුම ලෙඩාවේ මේ මොන සතා කාලද කොහොමද? අමාරුම ලෙඩාවේ කියලා කියන්නේ නායක කාලේ. මේ මිනිස්සුන්ට වෙලේදී එනකොට නායක කාලේ මිනිහා මා ශක්තිමත් හොඳ හයියක් තියෙන පුරුෂයෙක් මිනිහා කාගෙන කෙන්දිරි ගාගෙන ඇවිදilla ආපු ගමන්ම මෙතන ඒක බංකුවක් තෝරන බංකුවකට වැටුණාට පස්සේ කිසිම කතාවක් බහක් මොකුත් නැහැ. එහෙමම ඇතුලේ ගිහිල්ලා අතපය දිගහැරලා ඔහොමම ඉතියා. සෑහෙන වෙලාවක් මහන්සි වෙන වෙලාව තමයි ඒ ආවිල්ලා වැටුණාම මැරිලාම වගේ තමයි වෙද මහත්තයාට තේරුණාද ණය කාලා ඇවිත් තියෙන්නේ නැත්නම් ඒ වෙලේ මේ එතන වැඩිච්චාම මට ඒක තේරුම් ගන්නත් ටිකක් අමාරු වුණා. මොකද ජීවිත ලක්ෂණයක්වත් කිසි දෙයක් දන්නේ නැහැ රෑනේ. රෑ විදිහින් මේ තවත් කාට හරි කියාගෙන මට මොකද ගෑවයි කියලා ඒ මිනිස්සයා පිටිපස්සේ දෙන්න දුවගෙන ආවා. මේ දුවගෙන එනකොට විදිනකොට විස වේගය යනවා වැඩිනේ. ඉතින් මෙතන වැටිලා අර අනිත් ඒ ආපු මිනිස්සයා කිව්වා මේ කාලේ එතකොට දොරවල් අරගෙන එනකොට මැරිලාමයි මෙතන. ආයි මොකක්වත්ම හොයන්න බෑ. ඉතින් අතපය වැටිච්ච ඇදී වැටිලා ඔළුව වැටිලා කට භාගයට පියවිලා කටත් පැත්තකට ගිහින් හිටියා. ඉතින් මොකා කෑවද කියලා දන්නේ නැහැ ඒ වෙලේ. එතකොට අර විස ලක්ෂණ කියන ඒවා නෙමෙයි දත් පාරවල් වල හැටියෙන්නේ තේරුම් ගත්තා මේ නයිට් කිය කාලා තියෙන්නේ කියලා. අදාළ ඒ විදිහට ඒ ගෙදර අපි ළඟ තියෙන තෙල් වලින් තෙල් ටික නහයට තෙල් ටික දාලා කටින් හිම්බයි. කටින් හිම්බලා කරලා ඊට පස්සේ ගිනි කබලක් පැති කරලා බැලුවා මේ කරලා. ඒක එහෙනකොටම අර අනිත් ආපු එක්කන මේ අහල පහල තියෙන කියලා ඉන්නවා. මේ කාට හරි එන්න කියන්නේ කිව්වා කියලා මේ මිනිස්සු දැන් දෙකට හරි කියලා නෑ එනවා. ඇවිල්ලා ඉතින් බලලා ඔළුව රත් කරලා මේ කොටසම ඒක උඩින් දාලා
එතන ඉඳලා බේත් කෙරුවා නේද? එතන ඉඳලා ඉතින් කතා කරනවා මට හරියට මේ ඒගොල්ලෝ අපු මතක නැහැ. පොදු 50ක් විතර. ඔව්. ඉතින් කොහොමද දැන් කරලා උදේ 7-8 ඉතර වෙනකොට ඉතින් මිනිහා ඉඳ ගන්න පුළුවන් මේ ගෙදරින් අපි ලුණු ගන්නවා වගේ ඉඳලා දීලා අපි එක්කෙන්දලා නුණා. ඔව්. අද දීලා ඒක උදේ තමයි අධිකාරියෝ ගෙදර ඉස්සන්නේ කරන්නේ ගියේ. අමාරුම කියන්නේ අද මම කියලා තියෙනවා. ඒ වගේම තව එකක් තියෙනවා තවත් මම අලුත් ගෙදරකට ගිහිල්ලා ඉන්නකොට එක්කෙනෙක් ඒ අය දන්නවා මම ඒ ගෙදරට අවස්ථ සමාන වෙලාවට යනවා කියලා. ඉන්නකොට යාට කොළඟේ කාලා වගන ඇවිදිලා වල මට කතා කරුවා. ඔව්. අපේ කියලා කතා කරන්න පුළුවන් ඒ ගාව කියලා කියනකොටම එයා මට කියනකොටම ඒ ගෙදර මිදුල ලබක් දාලා අරගෙන වැටුණා. උත්තරගෙන තිබ්බම මට තේරුණා මේක තනියම කරන්න පුළුවන් කැමත් මේ කාලා තියෙන්නේ ඒක 10-15 වලකින් දැන් කකුලේ ලේන්නේ. මේකට පෑගිලා ගාන මේව පොල්ල වෙලා තියෙන්නේ මේ මනුස්සයා බරක් අරගෙන යන වෙලාවේ තමයි පෑගිලා දෙන්නේ. ඔව්. මිනිහා හොඳ පැත්තකට නෙමෙයි ගිහින් තියෙන්නේ මේ ගුලියක් කර තියාගෙන ගිහින් කැලේ කාලා තියෙන මේ කාට අරින්න නැතුව කරේ තියාගෙන කාලා. ඒක වුණ මම ඒ අයිති ගන්න කිව්වා මේක කරන්නේ අමාරුයි. ඒ කාලේ ඒ කොල්ලම්බේකට කියලා මාව නැල්ලේ ඉස්පිරිතාලයක් තිබුණා. ඒක මාව වැඩ කරනවා. මම කොහේකට ගිහින් බලන්න ඉතින් මම එතකම් වේට් කරනවා කියලා ඒ කාලේ ඉතින් වාහනක් හැමදාම නැහැ. බොහොම අමාරුවෙන් පැය 3-4කින් වාහනයක් හොයාගෙන එතකොට මම බේත් දෙනවා එයා වමනි කරනවා. බේත් දෙනවා වමනි කරනවා ඉන්නවා කෙඳිරි ගන්නවා ඇඹරෙනවා බේත් කර කර ඉඳද්දි එයා යවුවා. එයාට ගිහිල්ලා ගිහිල්ලා පැය 3-4ක් විතර ඉඳලා තියෙනවා. ඒක හරි දුකයි වගේ කියන්නේ. මට ඉතින් කියේ එයාගෙන් ගලවගන්නේ කියලා හිතාගෙන ඉතින් ආත්තේ ආවේ මේ එයාගේ ජීවිතේ බේර ගන්න පුළුවන් මේ විශ්වාසයෙන්. ඉතින් උපදිනේ ඉතින් ඒ ගෙදර දුන්නේ නැහැ. මම එතකොට වෙන අඳුරන කෙනෙක් කියලා ගෙදර දිවි ගුලි බෙහෙත් කියලා අරවම ගෙදරින් අරන් කියන්නේ. කියන්නේ ඊළඟ ඉතින් ඒ කරලා ගන් ගිහුවා. එයා තමයි මම පැහැදිලිව මතකෙට මෙරලා තියෙන්නේ. මේගොල්ලන්ට ගන් කරේ නෑ. ඒ විලං කරාට මරුණා. මරණ ඒවල ඉඳනම මම කිව්වා හැබැයි. මට අමාරුයි මේ අමාරුයි දෙදාට හෙන්න කිව්වේ නෑ. අධිකාරියෙන් ගම කොට දාන්න හරි අමාරුයි. මේ මට වැඩි හොඳයි මේ මෙහෙම කොල්ලම්බේ කොට තියලා මම නෙල්ල තියලා මන්දනක් එතන ඉස්පිරිතාලයක් තියෙන්නේ. එතන මේ බේත් වරුවරම මේවත් අනුකෝ තියෙනවා. එහෙනම් මේකටවත් දාන්න වෙයි අමාරුයි කියලා කිව්වා. කිව්වම ඉතින් එයාලා ඒ වාහනේ හොයාගෙන යනකොට සාක්කුලුත් මං බේත් කරා නිකන් හිටියේ නෑ. නිකන් ඔය පැත්තකට වැටෙන්න ඇරියේ නෑ. වරින් වර එයා දාලා බේත් දුන්නා. දැන එකක්වත් එයාට පත්තියම් වෙලා හිටියේ නෑ. ගිහිලා විනාඩි 2-3 පමණ ඉඳලා. ඒ පමණ ගන්නකොට ආයෙ වෙන බේතක් දෙන්නා. කොහොමද දැන් යුද්ධයක් වගේ බේත් කොට කරලා ඒක බැරිනවා. ඒක බැරිනවා කියන හරි දුකයි නේද? දුකයි මේ බේත් ගලක් නේද? ඔය බේත් ගල ටිකක් විශේෂ තියෙන්නේ මොකද ඔය බේත් ගල කරකවන්න ඕන. කරකවන්න ඕන කියන්නේ සර්ප විදිහට බේත් අමරනකොට මරුට පිටිබාල බේත් අමරන්න. 7 දිනට මරු යන ඉරිට්න ක්‍රමයේ කියලා තියෙනවානේ. සිරිතුරු සංජුවයන් කුජ දින වරුණේ ආ නිරිතේ ගුරු දකුණේ සිටිනේ ආ කිවි කෙනි කරන සැනි පෙළ දිග සිටිනේ ආ ධනු මේ ලෙස මරු 7 දින සිටිනේ ආ. දින 7ට මරු හිටින දිසා තමයි කියලා තියෙන්නේ. ඒකට ඒ දිසාවට පිටිපාල අඹරන්න ඕන ඒ සර්ප විදිහට දෙන බේත් අඹරනකොට. ඒකට ගල මහ ගල් කරකවන්න පොහම ඉතින් පොලොවක් කරන හින්දා ඒක හදලා තියෙනවා. ඕන පැත්තට කරකවල බංකුවට හයි කරලා තියෙන ගල ඒ දිසාවට අනුව කරකවල ගන්නවා අඹරනකොට. ගන්නවා. හරි. ඒකයි තියෙන්නේ. ඔන්න ඔය විදිහේ තමයි සුමන වීර වේද මහත්තයාගේ ජීවිත කතාවේදී අපි නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා සුමන වීර වේද මහත්තයාට. ඉතින් මේ වීඩියෝ හොඳයි නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. අටියටම ජය වේවා.